ඉතින් අදත් ඔයාලට මං අරගෙන ආවේ පාන් පිටි වලින් රසට වැඩේ හදාගන්න විදිය ගැන කියලා දෙන්න. ඉතින් බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මෙතනදී මම අරගත්තා පාන් පිටි දැන් 350. පෙනේරකින් හොඳ ගහලා අරගන්න. ඊළඟට මම ලොකුලුම් ගෙඩියක් පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. කරපිංච ටිකකුත් පොඩියට කපාගෙන අරගත්තා. අමුමිරිස් ටිකකුත් පොඩියට කපාගෙන අරගත්තා. දැන් මේ ටික ඔක්කොම පිටියකට දාගන්න. ඊළඟට මම නුඩු තේ හැන්දක් දාගන්නම්. බේකින් සෝඩා තේ හැඳි භාගයක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක් දාගෙන මම මේක හොඳට කලවම් කරගන්නවා. මෙතනදී ඔයගොල්ලෝ පිටිය ගනාගත්තට පස්සේ දුඩු මදි ගතියක් වගේ දැනෙනවා නම් තව ලුණු ටිකක් දාගන්න. ඊළඟට මද රස්නේ වතුර ටික ටික දාලා පිටියක හොඳට අනා ගන්න ඕන. අතේ ටිකක් කැලෙන පදමට තමයි අපි මේක අනාගන්නේ. මෙන්න මේ පදමට මට වතුර මිලිලීටර් 200ක් ගියා. ඔයාලා ගන්න පිටිය අනුව වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මම මේ විදිහට වතුර එකක් අරගෙන වතුර එකෙන් හොඳට අපිට හොදගෙන පිටියෙන් ගුලියක් කඩලා අරගෙන මේ වගේ අත තෙඹලා අරන් මැද වලක් හදා ගන්න. දැන් රත් වෙච්ච තෙල් දෙකට මේ විදිහට පරිස්සමට දාගන්න. දැන් වඩේ ටික මේ වගේ දෙපැත්ත හරවමින් බෙද ගන්න ඕන. වඩේ ටික රන්වන් පාර වෙනකන් බෙදුනට පස්සේ ඩිපෙන් අයින් කරගන්න. මම මේ විදිහට වඩේ ටික ඔක්කොම හදාගත්තා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රසම රස පාන් පිටි වඩේ ටික. ඉතින් මම දැන් මේ ටික හොඳට නිවෙන්න තියාගන්නවා. ඊළඟට මේ වගේ මැද කපාගෙන මම මේකට ලුණු මිරිස් පුරව ගන්නවා. ඔයාලට සෝස් වුණත් දාගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පුළුවන් තේබන වෙලාවට පිපෙන්න තියාගෙන නැතිද ඉක්මනින්ම මේ විදියට රසම රස වඩේ හදාගන්න. ඉතින් තවත් රෙසිපියකින් හමු වෙමු යාළුවනේ. සුබ දවසක් ඔයාලට.